පරිසරයේ තිබෙන ලෝහ කැබැල්ලක ස්පර්ශ කළ විට ඒ කැබැල්ලක් ස්පර්ශ කළ විටදී වඩා වැඩි එයි කියලා හිතන්නේ. ලී වලට වැඩි තාප සන්නායකතාවය ලෝහයට තියෙන නිසා ඒක 4. ඒක නිකම්ම දන්න එකයි කියන්නේ. මතක තියාගන්න තියෙන්නේ. ටික හරි මේක. විකිරණශීලී න්‍යෂ්ටියක ඇල්ෆා අංශුවක් හා ඊට අනුගාමීව ගැමා කිරණයක් විමෝචනය කරමින් හදන. ඇල්ෆා කිරණයක් අඩු කරාම 4.2 අඩු වෙනවා. ගැමා කිරණකින් කිසිම දෙයක් වෙන්නේ නැහැ. කියන්නේ ප්‍රෝටෝනයන් නියුට්‍රෝන වලට හානි වෙන්නේ නැහැ. එතකොට ගැමා තිබ්බත් එකයි නැතත් එකයි. එතකොට වෙනස වෙන්නේ ඒ ඍණ 4යි Z ඍණ 2යි. උත්තරේ 2. ගුරුත්වාකර්ෂණ බලය එක හරි. මේකත් හරි. මේක උත්තර කාශමගේ ඇතිවුණු නොවන විශාරණය සඳහා කරන්නේ. මේක මත තියන්න ඕනේ F වලදී U සමානයි F වලදී අනන්තය තමයි මේක හැදෙන්නේ. අනන්තය උත්තර කාචයක U සමානයි F වලදී තමයි ප්‍රතිබිම්බය අනන්තය හැදෙන්නේ. එතන එන්න ලොකුහක් හැදෙන්නේ අන්තිමට නේ. U බිඳුවේ ඉඳන් F වලට යනකොට හෙන්නට වැඩි වෙනවා. ඒතර U සමාන F වල අනන්තය කියන එක ඒ හරි. ඒම වැඩි වෙනවා කියන එක හරි. F වල ඉඳන් 2F වෙනකොට අනන්තයේ තියෙන එක අඩු වෙනවනේ. 2F කියන්නේ නැත්නම් වක්‍රතා කේන්ද්‍රය C. C වලට ආවෙන් පස්සේ තමයි නිකන් දෙකම එකම ගානට තියෙන්නේ. එතකොට අපි නංගෝ කාච මේ පැත්තෙන් තියනවා කියලා C වල ඒක C වල අංශුවක් තිබ්බොත් කාච මෙහෙමනම් මෙතන C වල තියෙන්නේ ඒ උසටම තමයි. එතකොට ඒක එන්නේ අඩු වෙනවා. මෙතන තියෙන F නම් F වල හැදෙන්නේ අනන්තය නම් අනන්තය කියන්නේ එන ලොකු ගන්න ලොකු එකක් නම් C වල දෙද්දි අඩු වෙලා යන්න තියෙන්නේ. C වලට අර සයිස් එක වෙනවා කියන්නේ. එතකොට ඒක අඩු වෙනවා. U 2F නම් තව අනන්තය මේ පැත්තට යද්දි. මේ පැත්තේ තව අඩු වෙනවා. මේක තව පොඩි වෙලා ඔහොම නැති වෙන ගන්නටම පොඩි වෙලා යනවා. එතකොට ඒ හරිය වැඩි වෙනවා. U සමාන 2F ට රීන අඩු වෙන එකත් හරි. මේකත් අඩු වෙන්න ඕනේ. ඒතර C වැරදි AB හරි. උත්තරේ 3. නාභීතුර උත්තර කාචයගත විශද මේකේ අර සමීකරණයට දාන්න නැති විශාලනයට 25 බෙදීම 5 ධන 1. මේක මේ උත්තර කාචයක් කියන තමයි ධන 1 දාන්නේ. අවතර කාච වෙන ඍණ 1ක් වෙන්නයි ඕනේ. එතකොට 25 පහෙන් බෙදුවම 5යි 5ට එකක් එකතු කරාම 6 උත්තරේ 4. මේක 100යි. ටික මේක ටිකක් මතක තියාගන්න ඕන දෙයක්. ඔය හැම වෙලේම මිනිස්සු උඩ ඉන්නේ කියලා මතක තියාගන්න තියෙන්නේ. ඊට පස්සේ මේකේ Q ලක්ෂයේ නම් විභව